ෆීල්ඩ් ට්‍රිප් එකක් යනවා සෑන්ඩ් ඩියුන්ස් වලට. ඔයාලා සෑන්ඩ් ඩියුන්ස් කියන මොනවද කියලා දන්නේ නැත්නම් අද දැනගන්න පුළුවන්. අපි යන්නේ ඇට්ලැන්ටික් ඕෂන් එක පැත්තට. බෝඩ් වලින් ටිකක් ඈතට. මම වීඩියෝ එකක් ගන්න. සෑන්ඩ් ඩියුන්ස් වලට යන ගම. සෑන්ඩ් ඩියුන්ස් වලට කොහේ යනවද වන්දනේ පාඩම සීතලයි. අපි ෆුල් මේ පේනවනේ. හොඳට ඇඳගෙන ඉන්නේ, කවර් කරගෙන ඉන්නේ. මොකද මේ අද හොඳට වහිනවා. සහ හුළඟ. මහන්සි දැන් හොඳට කාලා නැහැ. සීතලේ ඇඳුම් 10ක් විතර ඇඳගෙන ලේ ඇතුළේ තියෙන ඇඳුම් 10ක් විතර. දැන් යන්න ඕන බීච් එකට පොඩි ස්ලෝප් එකක් තියෙන උඩට නගින්න. කට්ටියම ඉස්සරහින් යනවා. අපි දැන් විතර පිටිපස්සෙන් යනවා. අපිට රේන්කෝට් දාන්න කොහොමද? එමෙට යනවා. මේ තමයි අපි යන පාර. Damn, she's time my foodie. Oh, sorry. මේ හැමෝම කඩාගෙන කන්නේ ආයිරිෂ් ස්ට්‍රෝබෙරි කියන ස්ට්‍රෝබෙරි ජාතිය. ඒක හරිම ප්ලම්පි, හරිම රසයි. මම හිතන්නේ අපිට ටිකක් දුර යන්න තියෙනවා සෑන්ඩ් ඩියුන්ස් බලන්න. බෝධවල ගොඩාක් පයින් ගස් තියෙනවා. එතකොට අපි මේ යන කැලේ මැද, ඒ කියන්නේ මේ පයින් ගස් තියෙන හරිය ඉස්සර හරියට ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් ප්ලේස් එකක් වෙලා තිබිලා තියෙනවා. බීච් එකට එන හැමෝම මෙතන නැවතලා තමයි යන්නේ. ඒකයි ඒ කබානස් තියෙන්නේ. හැබැයි ඊට පස්සේ මුහුදට ගොඩක් මේ පරිසර පද්ධතියට වෙන හානි නිසා ටුවරිස්ට්ලා එන එක නතර කළා. කියන්නේ තානම් කළා තියෙනවා. Welcome to Sand Dunes. දැන් අපි මේ යන්නේ එන්ට වෙන්නේ Sand Dunes වලට. මේ හරියෙන් අර උස ගස් නතර වෙනවා. දැන් තියෙන්නේ පුංචි පුංචි ගස්. එකම ඉකෝසිස්ටම් එකේ මේ විදිහට වෙනස් වෙන හැටි අපිට හරියට බලා ගන්න පුළුවන්. ලොකු ගස්, පොඩි ගස්, ඊට පස්සේ චූටි පැලවලට වෙනකන් ඒ ඉකෝසිස්ටම් එකේ එක එක ට්‍රාන්සිෂන්ස් තියෙනවා. මම මේ අමාරුවෙන් පහ කරගෙන ආවේ ග්‍රේ ඒරියා එක, ග්‍රේ සෑන්ඩ් එක. මේ බලන්න මෙතන තියෙන පැල හරිය අමුතුයි. ඒ කියන්නේ ඒ සෑන්ඩ් ටයිප් එක වෙනස් වෙනකොට එක එක පැල වර්ගත් වෙනස් වෙනවා. ඒවට හම්බෙන නියුට්‍රියන්ට්ස්, එතකොට ගොඩාක් එන්වයරන්මන්ටල් කන්ඩිෂන්ස් වල බලපෑමෙන්. දැන් අපි යන්නේ down the palang and it's so hard. My god. ඔයාලා බලනවා ඉතින් මෙච්චර හුළඟ වැස්ස මොකද මේ කියලා. මේ හරියටම යුරෝප් වලට ස්ටෝම් එක එන්න කලින් දවස්. ඒකයි මේ. බලන්න මේ වැල්ලේ ලස්සන. ඒ කියන්නේ පොඩිවත් පාරක් නැහැ. හුළඟ සැර. ඉතින් ඔයාලා මේ දකින්නේ ඇට්ලාන්ටික් මුහුද. එතකොට අපි මේ ඉන්නේ මම මෙන්න මේ පෙන්නන බීච් එකේ. Going back and see all the footprints. දැන් එහෙනම් ඔයාලා බලන්නකෝ මේ ලස්සන. අපි ඉතින් මේ අපහු යනවා. හැබැයි යන්නේ ආපු පාරෙන් නෙමෙයි. කැලේ මැදින්ම තමයි. හැබැයි පොඩ්ඩක් වෙනස් පාරකින්.